hello, welcome back to my YouTube channel. ඔන්න ඉතින් වෙනද වගේම ඔයාලව සාදරෙන් ආදරෙන් මේ පැත්තට පිළිගන්නවා. ඉතින් ඔන්න අද ඉරිද දවසක් උදේම මම නැගිටලා මගේ ගෙදර වැඩ ටිකත් කරලා මම මෙන්න මෙතනට එලා පොඩ්ඩක් කල්පනා කරේ අද දවසේ මට මොනවද කරන්න තියෙන්නේ කියලා. ළඟම දවසක මට පාටි එකක් තියෙන නිසා ඉතින් ඒ පාටි එකට ඕනි කරන ඇඳුම් ගන්න ඒ වගේ පුංචි දේවල් ටිකකට මට එළියට යන්න වෙනවා. ඉතින් අද මම එළියට යන්නේ මගේ නංගිත් එක්ක. ඒ හැම දෙයකටමත් කලින් අපි අද උදේට මගේ කෑම එක හදාගමුකෝ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තමයි මගේ YouTube channel එකට ඔයා අලුත් කෙනෙක් නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔන්න අහන්න එපා මේ හදන කෑමට නමක් තේයිද කියලා. මොකද ඇත්තටම මේකට නමක් නැහැ. මේ මටම හිතිලා මම්ම ඩිසයිඩ් කරලා හදන කෑම තමයි මේ. ඉතින් තව දෙයක් තමයි මම හිතාගෙන හිටියා කලින් අවුරුද්දේ මේ පාර නම් රඹුටන් වාරෙට රඹුටන් ගන්නේ නැහැ කියලා. ඒත් ඉතින් කොහෙද කඩ පරිස්සම් නැහැ. ඉතින් මේ වාරෙත් ඔන්න මේ විදිහටම රඹුටන් කන්න මට හම්බුණා. ඔන්න ඉතින් අහසත් හොඳ පැහැදිලිවට තියෙනවා. එහෙනම් ඉතින් අපි ඉක්මනට ලෑස්ති වෙලා අද යමු මාත් එක්ක එළියට. ඔන්න එහෙනම් නංගිමයි දෙන්න ලෑස්ති වුණා. ඉක්මනට අපි දැන් යමු මට අද ඕනි කරන බඩු ටික අරගන්න. ඇත්තටම මම ගොඩක් වෙලාවට එළියට යන්නේ නංගිත් එක්ක. මොකද මං ඇත්තටම ආසයි එයත් එක්ක එළියට යන්න කතා කර කර ඉන්න. මොකද මට පොඩ්ඩක්වත් පාළු නෑ එයත් එක්ක ඉන්නකොට. ඉතින් උදේවරුව shopping කරා. ඒ වුණාට වීඩියෝ ක්ලිප්ස් ගොඩක් ගන්න බැරි වුණා. මොකද පාටි එකට ෆ්‍රොක් එකක් තමයි අපි හෙව්වේ නංගිටයි මටයි දෙන්නටම. ඉතින් අපි දෙන්නට ඇත්තට මේක හොයාගන්න බැරි වුණා. ඔහොම ඉන්නකොට ඉතින් නංගිට බඩගින්නක් ආපු නිසා අපි දෙන්නත් එක්ක ආව පොඩි කයියක් දාන්නත් එක්ක කෑම කන්න. ඉතින් ඔයාලා හිතන්න එපා මම මේ දවස් ටිකේම හෙල්ති කෑමනේ කෑවේ. ඉතින් මම දැන් එළියට ගිහලා නංගිත් එක්ක අන්හෙල්ති කෑමක් කයි කියලා හිතන්න එපා. මොකද මම හෙල්ති කෑම එක විතරයි කන්නේ. මෙතෙන්දිත් මම චිකන් සුප් එකක් තමයි ඕඩර් කරේ. නංගි ඕඩර් කරා නාසිකුරාන් රයිස් එකක්. ඉතින් ගොඩාක් වෙලා අපි දෙන්න කෑම එක එනකන් කියව හිටියා. මන් දන්නේ මොනවාද කතා කරන්න තියෙන්නේ කියලා. මෙච්චර ගෙදරදිත් හම්බ වෙලා එළියට ගිහිල්ලා කොහෙට ගියත් නංගිටයි මටයි කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මේ විදිහට අපි දෙන්න කතා කර ඉඳලා කෑම එකෙත් රස බලලා අපි එළියට ආවා ආයෙත් shopping කරන්න. One eternity later. ඉතින් බලන්නකෝ අපි දෙන්නගේ කයේ තරම කොච්චර කියෙව්වත් දෙන්නටම කිසිම එපාවීමක් නැහැ. ඔන්න ඉතින් දැන් කෑම එක ආවා. නංගිගේ නාසිකුරාන් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මගේ සුප් එකත් ඔන්න බලන්නකෝ ඊට පස්සේ. නංගිමයි මේ පුදුම වෙලා ඉන්නේ. මේක ඇත්තටම large portion එකක්ද කියලා. මොකද ඕඩර් කරේ small portion එකක්. ඒත් ඉතින් ඇත්තටම මේක small portion එකක් තමයි. small වුණාට ඇත්තටම නංගිට තනියෙන් කා ගන්න බැරි තරමට මේකේ තියෙනවා portion එක. මගේ සුප් එකත් ඒ විදිහම තමයි. මට හිතුනේ මං ඕඩර් කරපු එක වැරදුනාද කියලා. ඒත් ඇත්තටම නැහැ. මේක ස්මෝල් 1 පෝෂන් එකක් තමයි.
ඔන්න ඉතින් කෑම කාලා ඉවර වෙලා ආයෙත් එළියට ආවා. ආයෙත් ඉතින් ෂොප් එකක් විතර තියෙනවා ප්‍රොක් එකක් තියෙදි කියලා බලන්න. ඒ බලන්න යනක මං ඉතින් මම දකින්නේ මෙන්න මේ වගේ දේවල්. ඇත්තටම මේවා දැක්කොත් ඉතින් එතන අනිවාර්යයෙන්ම නතර වෙනවා ඉබේම. මොකද කොච්චර වයස ගියත් මේ වගේ ලස්සන ස්ටේෂනරි අයිටම්ස් දැක්කම කියුට් දේවල් දැක්කම ඒවට ගොඩාක් ආස හිතෙනවා. ඉතින් මට ඔයාලට කියන්න ඕනේ මේ vlog එකේදී මගේ ඉස්සරහට vlogs ගොඩක් එනවා. ඉතින් පාටි තියෙනවා, එතකොට travel කරන vlogs වගේක් තියෙනවා. ඉතින් ඒ හැම vlog එකක්ම අරගෙන ඉස්සරහට අනිවාර්යයෙන්ම එනවා. ඉතින් දිගටම මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි මම හරි ආසයි දැන් YouTube එකට videos දාන්න. මොකද කාලයක් මම දාන්නේ නැතුව හිටියා. මට ඇත්තටම මග ඇරිලා ගිහිල්ලා තිබ්බා. සෑම් වල වැඩ ඒ වගේ දේවල් නිසා. ඉතින් මම දැන් time එක manage කරගෙන කොහොම හරි වීඩියෝ එකක් ගේනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් අද මේ විදිහට දවස් ඉවර කරනවා. මොකද ගොඩක් හවස් වුණා අපි එනකොට. ඉතින් ගෙදර එනකොට එළවලු වගේක් ගන්න තිබ්බා. ඒ ටික මට වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් ඒ ටිකත් අරගෙන නංගිත් එක්ක මෙන්න මේ විදිහට ගෙදර ආවා. එහෙනම් ඉතින් ආයෙත් අලුත් vlog එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඉන්න. ආදරෙයි.